සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අදත් ප්ලාන්ට් සේල් එකක් තමයි මං අරගෙන ආවේ. ඕගොල්ලන්ගේ පහසුව පිණිස නම්බර් 1යි ඒ පැලයට අදාළ මිලයි තිරයේ මේ විදිහට දිස් වෙන්න සලස්වලා තියෙනවා. ඉතින් යාළුවනේ සතියක් විතර කාලයක් එක දිගටම වැස්ස වහින්න ගත්ත නිසා ඔයගොල්ලන් වෙනුවෙන් වීඩියෝ එකක් කරගන්නත් බැරි වුණා. ඒ වගේම ඉතින් ප්ලාන්ට් සේල් එකක් අරගෙන එන්නත් බැරි වුණා. මම ඉතින් මේ දවස්වල මගේ යාළුවෝ වෙනුවෙන් පුංචිවට පැල ටිකක් හදාගෙන යන ගමන් ඉන්නේ. අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට ඒ පැල ඉදිරියේදී ලබා ගන්න සලස්වන්නම්. අද ඉතින් මේ විදිහට මම ප්ලාන්ට් සේල් එකක් අරගෙන එන්න හිතුවේ. ගොඩාක් අයගේ ඉල්ලීම පරිදි ගොඩක් අය මං කලින් කරපු සේල් එක ඒවා බලලා මදර් පොට් ගන්න අහපු අවස්ථා තිබුණා. ඒ අය වෙනුවෙන් තමයි අද මම මේ සේල් එක අරගෙන ආවේ. ගොඩක් අය ඉතින් චූටි පැලයක් පුංචි මුදලකට අරගෙන ඒ පැලේ වර්ධනය වෙනකන් ගොඩාක් කල් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ පැලත් එක්ක ගනුදෙනු කරනකොට ඒක ඉතින් සුපුරුදු දෙයක්. ඉවසීම කියන දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. පුංචි පැලයක් අරගෙන ඒ පැලේ වර්ධනය වෙලා ලොකු ලස්සනක් දකින්න ගොඩ කාලයක් අපට ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් අය මගෙන් ඇහුවයි පැලවල ලොකු පැල නැද්ද ගන්න, මදර් පොට් නැද්ද ගන්න. ඒ වගේම ඉතින් ප්ලාන්ට් සේල් වල නැතුව මම වීඩියෝ හරහා මගේ මේ මල් පැල පෙන්නපු අවස්ථාවලදී ඒවා ගන්න ඉල්ලු අවස්ථා තිබුණා. ඉතින් මම මගේ ගෙවත් අලංකාරයට තියාගෙන ඉන්න මල් පැල මම ඉතින් දුන්නේ නැහැ. එහෙම ඉතින් මමත් ආසාවෙන් හදන මල් පැල රාශියක් තියෙනවානේ මගේ ගෙවත්තට මම මේ එකතු කරගන්න පැල වලින්. මට වැඩිපුර තියෙන පැල තමයි මං මගේ යාළුවොත් එක්කලා ෂෙයා කරගන්නේ මේ විදිහට. ඉතින් එහෙම මදර් පොට් ඉල්ලපු අය වෙනුවෙන් තමයි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ, ප්ලාන්ට් සේල් එක අරගෙන ආවේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ පැල ලබා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ සැන්සවේරියා වර්ගයෙන් මට අවශ්‍ය ප්‍රමාණයක් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පැල ලබා දෙන්න පුළුවන්. එහෙම මගෙන් පැල 10ක ප්‍රමාණයක් මිලදී ගත්ත මිස් කෙනෙක් හිටියා. ඒ මිස්ටත් ඉතින් මේ අවස්ථාවේදී මං ස්තුතියි කියනවා. ඒ මිස් ආපහු පැල ටික හොඳට තිබුණා. හිතුවටත් වැඩිය ලොකු පැල ටිකක් තිබුණේ කියලා මට අහපව් ප්‍රශංසාත් කරා. බොහොම ස්තුතියි මිසේ වෙනුවෙන්. ඉතින් මම මේ විදිහට ඉතින් සේල් එක අතරේදී චුට්ටක් අද කතා කරා. ඕගලන්ට ඉතින් පැලෙත් එක්කලා පැලේ නම්බර් එකත් එක්ක පැලේ මිලත් මේ විදිහට දිස් වෙන නිසා පැල ටික බලන ගමන් චුට්ටක් මම ඕගලන්ට කතා කරා. වීඩියෝ එකක් අරගෙන ඉන්නත් බැරි වුණ නිසා ටික දවසකින් මේ වැස්ස කාලේ දැන් නම් පායලා තියෙන්නේ මගේ යාළුවෝ. ඒ කාලය තුල අධික වර්ෂාව තිබ්බ කාලය තුලත් පරිස්සමට ඉන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් මගේ යාළුවනේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ පැල ලබා ගන්න මම WhatsApp නම්බර එක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී දාලා තියෙනවා. ඒ WhatsApp නම්බර එක හරහා WhatsApp මැසේජ් එකක් මගෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පැල ඕඩර් කරන්න. ඒ විදිහට ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් courier service එක හරහා ඉක්මනින් පහසුවෙන් ඕනෑම ප්‍රදේශයකට ලංකාවේ ඕනෑම තැනකට මේ පැල ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝටම බුදු සරණයි.